තෙල් මිල ඉහළ ගියා. ඒ නිසා අපිට තෙල් කියන එක නවත්තන්න බෑ. අපේ පරිභෝජනයට අවශ්‍ය කරනවා. යම් ආකාරයකට විදුලි නිෂ්පාදනයටත් භාවිත කරනවා. එතකොට ගෑස් පොහොර ඒවා අපි ආනයනය කරන්න වෙනවා. ප්‍රධාන වශයෙන් මෙහි මිල ඉහළ ගියා. ඒ වගේම මේ යුද තත්ත්ව නිසා නාවික ප්‍රවාහන ගාස්තු ඉහළ ගියා. රක්ෂණ ගාස්තු ඉහළ ගියා. ඒ නිසා තෙල් වල මිල විශාල වශයෙන් ඉහළ ගියා අතර අනිකුත් භාණ්ඩ අපිට අත්‍යවශ්‍ය කරන බෙහෙත් ද්‍රව්‍ය, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මේ හැම එකකම මිල මේ ඩොලරයේ වැඩිවීම විසින් වැඩි කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ පහුගිය කාල පරිච්ඡේදයේ සමස්ත ආනයන කරන භාණ්ඩවලත් අපනයන කරන භාණ්ඩවලත් අපි වෙළඳ අනුපාතය කියලා කියනවා. ආනයනය කරන භාණ්ඩවල ඩොලර් මිලත් වෙනමම වැඩි වෙලා තියෙනවා. අපි අපනයනය කරනවල භාණ්ඩවල ඩොලර් මිලට වඩා මේ කාරණයක් බලපාලා තියෙනවා. ඊට අමතරව මේ යුද තත්ත්වය ඇතුලේ සහ ගෝලීය වශයෙන් තියෙනවා ඒ භූදේශපාලනික වශයෙන් රට රටවල් අතර ලෝක ආර්ථිකය ඇතුලේ හැසිරවීම. ඒ හැසිරවීම වලදී ඩොලරය ස්ථාවර කර ගැනීමටත් ඩොලරයට වැඩි ප්‍රතිලාභයක් ලබා දීමටත් ගත්තු ක්‍රියාමාර්ග හෝ යුද්ධමය තත්ත්වෙන්නත් වෙච්ච තත්ත්වයකදී ඩොලරයට වැඩි ප්‍රතිලාභයක් ඒගොල්ලන්ගේ යීල්ඩ් එක ඇවරේජ් යීල්ඩ් එක වැඩි වීම නිසාත් ඩොලරයට ඉල්ලුම වැඩි වෙලා ඩොලරයේ පැත්තට ආයෝජන විතන්වීමේ ප්‍රවණතාවයකුත් තියෙන නිසා ඩොලරය ශක්තිමත් වෙලා තියෙනවා අනිකුත් මූල්‍ය ඒකකයන්ට සාපේක්ෂව විශේෂයෙන් අපේ ආසියානු කලාපයේ ගත්තත් අනෙක් රටවල් වල ඉන්දියාව ඉන්දුනීසියා වගේ රටවල් වල ඉතිහාසයේ වැඩිම අවප්‍රමාණ වීම සිද්ධ වෙලා තියෙනවා මේ රටවල් දෙකේ. මේ සියලු කාරණා තුල ආනයනය දැන් රට ඇතුලේ මේ තොරතුරු හරියට විග්‍රහ කරලා කතා කරලා ප්‍රතිපත්ති මේ තීන්දුවලට එනවට වඩා සමාජය ඇතුලේ මතු වුණා අනවශ්‍ය බියක් ආනයන තහනම් කරන්නේයි වාහන ආනයනයේ තාර්මික රට අර්බුදයක තියෙන්නේ. මොකද අපිට මතක තියෙන්නේ 2022 නේ. ඒ නිසා මේ සියල්ල තහනම් කරයි කියන එක. පළමු කොට මම කියන්නේ ආණ්ඩුව කිසිදු ආකාරයකට කිසිදු තීන්දුවක් අරගෙන නැහැ මේ ආර්ථිකයේ හකුලවල ආර්ථිකය නවත්තලා ආනයන සීමා කිරීම කරලා තහනම් කිරීමක් කරන්න. කිසිදු ආකාරයක එහෙම තීන්දුවක් අරගෙන නැහැ. මොකද අපිට අවශ්‍ය කරන්නේ මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න මේ ආර්ථිකයේ දුවවන ගමන්ම බාහිරින් ඇතිවෙච්ච ප්‍රශ්නේ ඒ කම්පණයට වඩාත්ම නිවැරදි විද්‍යාත්මක පිළිතුර හොයාගන්න. ඒ අනුව තමයි ආනයන වලට වැඩි පෙළඹුමක් ආවා. ගබඩාක ඉදිරියේදී ඩොලර් මිල් තවත් ඉහළයි තහනම් කරයි කියලා හිතන අය වැඩිපුර ආනයනය කරන්න ඩොලර් ඉල්ලුවා. ඊට අමතරව ඉන්ධන වලට වැඩිපුර ඩොලර් ප්‍රමාණයක් අවශ්‍ය කළා. විශේෂයෙන්ම මාර්තු අප්‍රියල් ඒ මාස දෙකේ මිල ගණන් ඉහළ ගියා. දැන් ඒ මිල ගණන් වලට ගත්තු ඉන්ධන තමයි අපි මැයි මාසේ ගෙවන්න තියෙන්නේ. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් CPC එක මේ පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට මිලියන 150 200 ඔය වගේ ප්‍රමාණයක තමයි මාසයට බිල ගෙවන්නේ. මැයි මාසේ වෙනකොට ඒ බිල ඩොලර් මිලියන 521 දක්වා වැඩි වෙලා තියෙන මේ ඇතිවෙච්ච තත්ත්වයන්. ඉතින් ඒ අනුව ඩොලරයට ඉල්ලුම වැඩි වෙනවා. ඒ ඉල්ලුම සම්පාදනය කරගන්න තියෙන සැපයීම සීමා වෙනවා මේ කෙටි කාලය ඇතුළතදී. ඒ අනුව අසාමාන්‍ය විදියට මේ තත්ත්වය ඉහළ ගිහිල්ලා ඊයේ වෙනකොට 350ත් ඉක්මවලා ගියා. එතකොට රටක් විදියට අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ එමගින් නැතිවන පීඩනය අවම කරලා ආර්ථික නැවතත් ඒ තියෙන බලපෑම මිනිසුන්ගේ ජීවිතවල තියෙන බලපෑම අඩු කර ගැනීම. ඒක සෑම පුරවැසියෙකුගේම චේතනාව. හැබැයි ඊටාම සුළු කණ්ඩායමක චේතනාව උනේ ඒක නෙමෙයි. 350 ඉක්මනීම 360ට එන්නේ කොයි වෙලාවේද 370 400 ඔය විදිහේ ඉලක්කම් ඔළුවේ තියාගෙන හිටියා. සමහර අවස්ථාවලදී දේශපාලන උමනාවක් වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී වෙළඳපොළ ඇතුලේ හැසිරෙන බලවේගවල අවස්ථාවාදීව ලාභ උපයා ගැනීමේ අරමුණක් වෙන්නත් ඉඩ තියෙනවා.